අද ලෝකයේ දැස බලන කෙනෙකුට වඩාත්ම භයානක වන්නේ සිරියාවෙන් එන සූර්යාවක් නෙවෙයි. ඒ නන්ද නබරුව ගුවන්මත් එන ෂේෆ් නමත් ඩ්‍රෝන් ඉරානයේ නිපදව මෙම ඩ්‍රෝන් රුසියාව විසින් යුක්‍රයින් එල්ල කරනු ලේකම් විනාශ කර ආයුධය වී ඇති. මේ නව පරපුරක් යුද්ධයක් ආරම්භයක්. මේ ඩ්‍රෝන් මෙරෙක් ෂේෆ් 136 සහ ෂේෆ් 131 යන ඩ්‍රෝන් උත්පාදනය කරන ඉරානයේ විශාල ගණනකින් මෙම ඩ්‍රෝන් රුසියාවට අලෙවි කළා. රුසියාව මෙම ඩ්‍රෝන් භාවිතයෙන් යුක්‍රයින් නගර විදුලි උපකරණ ජලය රෝහල හා පාසල් පව පෙරහැරට ලක් කළ ෂේෆ් ඩ්‍රෝන් නිකුත්වීම විදුලි ශබ්දයක් නොමැතිව අහස මත නන්දන ඇහැරීමක් වගේ රුසියාව තීරණය කළ සම්ප්‍රදායක් මේ සෙල්වලට වඩා ඩ්‍රෝන් භාවිතය වැඩි කිරීමටයි. එම නිසා ඔවුන් ඉරානය සමග එකඟතාවයකට පැමිණෙන රුසියාව වලාබේග නගරයේම ෂේෆ් 136 නිෂ්පාදනය ආරම්භ කළා. යුක්‍රයින් බොහෝ විට නේටෝ සහ ඇමරිකාවෙන් උදව් ලබා ගැනීමට උත්සාහ කළත් ඉතා සීමිත ආරක්ෂාවක් ලැබිය හැකිව තිබුණා. 2025 ජන මාසයේදී පමණක් පැනිසියකට වැඩි ඩ්‍රෝන් සහ මැසියල එකවර පෙරහැරට පත්වී ඖද්ගලික බීම් ගබඩ සංවේදන මධ්‍යස්ථාන විනාශ වී මෙම තත්ත්වයේ මැද ඉරානයට විරුද්ධව බහුතරයක් පක්ෂව සිටින්නේ ඇමරිකාව යුරෝපය සහ ඉස්රායලයි. ඔවුන් කියන්නේ ඉරානයේ ඩ්‍රෝන් සජුවම මිනිස් ජීවත් විනාශයට භාවිතා කරන බවයි. නමුත් ඉරානය කියනවා අප විකුණන්නේ ටෙක්නොලොජි භාවිතයේ ඔවුන්ගේ වගකීමයි. මෙම කතාව යුද්ධයක් පවා නිහතමානව සිදු කළ හැකි බව පෙන්වයි. ඩ්‍රෝන් යුද්ධය හරහා දකින්න අලුත් ලෝකයක්. අලුත් ආකාරයක් විනාශයක් අහස මෙතන එන මරණය විදකේ නොහැකි වුවත් මිනිස් ජීවිත සඳහා දැඩි තර්ජනයක් බව අප වටහාගත යුතුයි. මේ වගේ තාක්ෂණික සිටින වෙල සතියේ ඔබට ගෙන එන්න අපි මයින් විසැදීලාන නාලිකාවන් කතා කිරීම. ඔබට තවත් මෙවැනි කතා ඇසීමට අවශ්‍ය නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න.